ඌව පළාත් රැකියාරු දෙපාර්තමේන්තුවෙන් ලෙස අද අපි පතුල්ල නගරයට එකතු වුණේ ආණ්ඩුකාර කාර්යාලයත් එක්ක නිල සාකච්ඡාවකට. ඒක අපි මූලික ඉල්ලීම තමයි මේ වෙද්දිත් අලුත් ආණ්ඩුව මේ ජාති ජනබල වේගයේ ආණ්ඩුව පත් වෙලා වසරක් ගත වෙනවා. උපාධිධාරීන් රට පුරාම උපාධිධාරීන් එකතු වෙලා රට පුරාම ගත්ත උපාධිධාරීන්ගේ සමුළු ගැඳවලා වර්තමාන ආණ්ඩුව බලය ගන්න වෙලාවෙ දීපු ප්‍රධාන පොරොන්දුවක් තමයි පළවෙනි අයවැය ඇතුලේ 35000ක් උපාධිධාරීන්ට රැකියාව දෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා කියලා. ඒ වගේම උන් අපට කිව්ව නිල ප්‍රකාශයක් තමයි පෙර පැවති ආණ්ඩුව උපාධිධාරීන්ගේ ප්‍රශ්නට සාධාරණ සමක් දෙන්නේ නැහැ. ඒ නිසා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට අවශ්‍ය බලය ලබා දෙන්න අපි මේකට අදාළ නිසි විසඳුම් දෙන්න සමත් ආණ්ඩුවක් හදලා දෙන්න අපිට පුළුවන් මේ ප්‍රශ්න උත්තර දෙන්න කියලා තමයි ආණ්ඩුවේ අද ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්න අනුර කුමාර දිසානායක මේ සමුළුවට අවිල ප්‍රකාශයටපත් කරේ. ඒ නිසා අද අපි ඌව පළාත් රැකියාරු දෙපාර්තමේන්තුවෙන් විදියට මේ එකතු වෙලා ඉන්නේ. එක පැත්තකින් ආණ්ඩුවට අපේ බලපෑම කරන්න අපි දැන් වසරක් බලාගෙන හිටියා. ඕගොල්ලෝ කියපු මේ පොරොන්දු වලට මොකද වෙන්නේ කියලා කිව්වා. බැලුවා. හැබැයි අපට ආණ්ඩුවේ නියෝජිතයන්ගේ මැතිවරුන්ගේ විශේෂයෙන්ම අධ්‍යාපන මැතිවරිය පෞගිය දවසක පාර්ලිමේන්තුවේ කරා ප්‍රකාශයක්. මොකක්ද ඒක ඇතුලේ තිබ්බේ? ඒ තමයි අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුලේ නිශ්චිතවම ගුරු පුරප්පාඩු තියෙනවා 37000කට ආසන්නව. ඒ වගේම සමස්ත රාජ්‍ය සේවය ඇතුලේ දෙවන්ත පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. එහෙම තියෙද්දි උපාධිධාරීන් 35000ක් ඉන්නව රැකියාව නැතුව. දැන් උපාධිධාරීන් රැකියාව ඉල්ලද්දී තොග වශයෙන් රැකියාව දෙන්න බෑ කියලා ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයටපත් කරනවා. පෞගේ දවසක ලාල්කාන්ත මැතිවරයා කිව්වා උපාධිධාරීන්ට රැකියාව දෙන්න අපේ බැඳීමක් නෑ කියලා. හැබැයි මහත්තයා උඹලට මීට වසරකට කලින් දුන්න පොරොන්දු අමතක වෙන්න තරම් රෝගයක් තියෙනවා කියලා අපි හිතන්නේ නෑ. මොකද්ද මේ එන්නේ? අපි දන්නා මොකද්ද මේ එන්නේ කියලා. උපාධිධාරීන්ට රැකියාව දෙන එක මගහරින්නේ නැයි. එක පැත්තක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩපිළිවෙල IMF එක කියද්දී ආණ්ඩුවට උපාධිධාරීන්ට පත්වීම් දෙන්න එපා කියලා ආණ්ඩුව IMF එකේ නියෝග පිළිගන්නවා. අද ආණ්ඩුව බලයට ගන්න උදව් කරපු මේ රටේ ජනතාව අමතක වෙලා එක පැත්තකින් මේ රටේ ගොවියෝ මහා පාරේ දුක් විඳිනවා. මේ රටේ වෙනත් රැකියාව ප්‍රශ්න තියෙන අය දුක් විඳිනවා. ඒ වගේම උපාධිධාරීන් 35000ක් ඊටාම මිලේච්ඡ විදිහට ඔවුන්ගේ ජීවිත ගත කරන්න වෙලා ඔවුන්ට කිසිදු අයිතිවාසිකමක් නැතුව ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න නැතුව හෙම්බත් වෙමින් තියෙනවා. ඒ නිසා අපි කියනවා මහත්තයෝ තවත් කල් මරන්න බෑ. 3-2 බලයක් 159ක් සහිත ආණ්ඩුවක්. අපි කියනවා අපි ලෑස්ති නෑ උපාධිධාරීන් තවත් කඩේ යවන මේ බොරු පැලස්තර විසුම් වලට. ඒ නිසා තවත් කල් ගන්න බෑ. වහාම උපාධිධාරීන්ගේ රැකියාව ප්‍රශ්න සියලු රැකියාව විරුද්ධ උපාධිධාරීන්ට විසඳුම් ලබා දෙනු. ඒක තමයි අපේ ඉල්ලීම. අපි ඒ වෙනුවෙන් අකණ්ඩ අරගලයක් ඇඳවන්න සූදානම්. ඒ වගේම ජාතික වශයෙන් උපාධිධාරීන්ට අපි කියනවා තවත් කල් මරන්න බෑ. එකතු වෙලා සටන් කිරීම හැර උත්තරයක් නෑ. සටන් කිරීම හැර විසඳුමක් නෑ. ඒ නිසා අරගලයට ජය වේවා, ජය වේවා, ජය වේවා.